සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලට ගේන්න කියලා තීරණය කළා රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට ක්‍රියාත්මක වෙන රාජ්‍ය රැකියාව සම්බන්ධ වීඩියෝ එකක්. වීඩියෝ එකත් එක දිගටම ඉන්න. ප්‍රධානම හේතුව තමයි තියෙන ඉතාම විශාල වැටුප් පරිමාණයක් තියෙනවා. ඒ වගේම තමයි රැකියාව අවස්ථා 18කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම සම්පූර්ණ දැනුවත් කිරීම කරනවා. වීඩියෝ එකත් එක දිගටම ඉන්න. ඒ වගේම තමයි අපි මේ channel එක start කරලා කරගෙන යන්නේ. ලංකාවේ කීර්තිමත් ආයතන කීපයක සේවය කරලා ගත අත්දැකීම් එක්ක වසර 20කට වඩා වැඩි අත්දැකීමක් මත තමයි අපි මේ channel එක start කරලා කරගෙන යන්නේ. ඒතකොට මානව සම්පත් පරිපාලන ක්ෂේත්‍රයේදී රැකියාවකට සම්බන්ධ වෙන හැම ගැටලුවක්ම අපි හැම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. අපිට හැම දෙයකටම උත්තරයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට වැදගත් ඔයාලට ඕනම ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන් රැකියාවක් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි වෘත්ති ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් දේවල් අපි මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් පුංචි ඉල්ලීමක් කරනවා channel එක subscribe කරන්න දැන්ම මතක කරන්න එපා කියලා. දැන්ම ගිහලා channel එක subscribe කරන්න නැවත වාරයක් පුංචි ඉල්ලීමක් කරනවා. ඒක අපිට ලොකු support එකක් තවතවත් අපිට වීඩියෝ වලට අරගෙන එන්න. ඉතින් එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මෙතන රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ සයිට් එකේ link එක මම දාලා තියෙනවා වීඩියෝ description එකේ. එතන ගිහිල්ලා ඔයාලට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා නම්. ඒ වගේම ඕනම ගැටලුවක් තියෙනවා නම් අපිට comment එකක් දාන්න. අපි ඒකට පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම reply කරනවා. මෙතන ගියාට පස්සේ මෙතන tab එකක් තියෙනවා news කියලා. මේ tab එකේ recruitment of project staff කියලා තියෙනවා. ඒ යටතේ තියෙනවා මේකේ closing date එක සහ time එක තියෙනවා. අප්‍රේල් 24 තමයි තියෙන්නේ 2026. 3 වෙනකන් සවස් 3 වෙනකන් ඔයාලට apply කරන්න පුළුවන්. මෙතන advertisement කියලා මෙතන PDF එකක් දාලා තියෙනවා. මේ PDF එක touch කරාට පස්සේ මෙන්න මේ වගේ PDF එකට එන්නේ Ministry of Public Administration, Provincial Council and Local Government කියලා තියෙන්නේ. මේකේ දාලා තියෙන විදිහට positions තියෙනවා 18ක් තියෙනවා. Engineer compliance officer කියලා එකක් තියෙනවා. බන්දුල්ල තියෙන එක. salary level එක තියෙන්නේ 2,40,000 ඉඳලා පටන් ගන්න 2,60,000 දක්වා තියෙනවා. ඊට අමතරව project accountant කියලා තියෙනවා බදුල්ල. ඒ තියෙන 2,40,000 2,60,000යි. technical officers ලා තියෙනවා මාර්ග සම්බන්ධයෙන්. මේකේ vacancies 4ක් තියෙනවා. ජැෆ්නා, ට්‍රින්කොමලි, අනුරාධපුර සහ බදුල්ල කියලා. 1,20,000 1,35,000 අතර salary scale එකක් තියෙන්නේ. technical officer කියලා තියෙනවා irrigation වාරි මාර්ග සඳහා ජැෆ්නා, ට්‍රින්කොමලි, අනුරාධපුර සහ බදුල්ල vacancies 4ක් තියෙනවා. 1,20,000 1,35,000 අතර. accounts assistant කියලා තියෙන vacancy එකක්. මේක තියෙන්නේ බදුල්ල තමයි area එකේ තියෙන supportive staff එකට ගන්න 48,470 පටන් ගෙන 82,800 දක්වා තියෙනවා. මෙතන ඊළඟට තියෙනවා driver vacancies 6ක් තියෙනවා. කොළඹ වල තියෙන එකක්, ජැෆ්නා වල දෙකක් තියෙනවා, ට්‍රින්කෝ වල තියෙන එකක් තියෙනවා, බදුල්ලේ තියෙනවා දෙකක්. ඒකේ salary එක 42,780 පටන් ගෙන 66,540 දක්වා තියෙනවා. ඊට පස්සේ office assistant vacancy එකක් තියෙනවා. ජැෆ්නා වල තියෙනවා. මම එකිනෙක දැනුවත් කිරීම කරන්න. engineer compliance officer කියන එකේ තියෙන බදුල්ල එකේ මේකේ qualifications තියෙන්නේ successfully completed bachelor's degree in the relevant field civil engineering and associate membership in the relevant field civil engineering degree එකක් තියෙනෝනේ. ඊට අමතරව ඔයාලට associate membership එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. Recognized professional body with at least 7 years post qualifying experience කියලා තියෙන්නේ. civil engineering ශාස්ත්‍රයේ අවුරුදු 7ක පළපුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් class 2 or 3 office of government all island service in similar capacity similar status in the relevant field කියලා දෙනවා civil engineering. ඊට අමතරව associate membership තියෙනවනේ similar qualification in the relevant field civil engineering obtained from the recognized professional body with at least 7 years experience in the class 2 or 3 post or similar status in the civil field කියලා තියෙනවා civil engineering වල තියෙන්නේ. foreign funded experience ඒ කියන්නේ විදේශ ආධාරයට ක්‍රියාත්මක වෙච්ච projects වල වැඩ කරලා තියෙනවා නම් ඒ කට්ටියට chance එක වැඩි. candidates rural roads and irrigation experience will have a added advantage කියලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රාමීය සහ වාරි මාර්ග සම්බන්ධ ග්‍රාමීය මාර්ග සහ වාරි මාර්ග පැත්තේ experience තියෙන කෙනෙකුට chance එක වැඩි කියලා තියෙනවා. project accountant කෙනෙක් ගන්න බදුල මම ඉස්සලා දැනුවත් කිරීමක් කරා වගේ associate
member of a recognized professional body in a relevant post of the field with at least 7 years post qualifying experience කළ තියෙන්නේ. ඊට අමතරව class 2 or 3 office of government or line and service similar capacity or a similar status in the relevant field with at least 7 years experience කියලා තියෙන්නේ. Preference will be given to those who have experience of foreign funded projects. කලින් එකේ වගේම තමයි තියෙන්නේ. විදේශ ආධාරයන්තේ ක්‍රියාත්මක වෙච්ච projects වල වැඩ කරලා තියෙනවා chance එක වැඩි. technical officers ලා සම්බන්ධයෙන් තියෙන මම ඉස්සෙල්ලා දැනුවත් කිරීමක් කරා vacancies 4ක් තියෙනවා. මේක Jaffna Trincomalee අනුරාධපුර බදුල්ල තියෙන්නේ. Successfully completed bachelor's degree in the relevant field with at least 2 years experience in the required area of specialization කියලා තියෙන technical officer සම්බන්ධයෙන්. එහෙම නැත්නම් තියෙන having obtained a certificate of proficiency not below more than national vocational qualification 7 NVQL level 7 මට්ටම issued by the technical or VTA accepted by the Territory and Vocational Education Commission කියලා තියෙන තෘතීය වෘත්තීය කොමිෂන් සභාවේ අනුමත ලත් VTA එකේ තියෙන NVQL level 7 වෙනි මට්ටමේ තාක්ෂණික සහතිකයක් තියෙනවා at least 2 years experience in the required qualifications කියලා තියෙනවා. ඊට අමතරව අවුරුදු 2ක පළපුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් having obtained certificate of proficiency not below than the NVQ level 6 කියලා තියෙනවා. ඒ අර්ථය තියෙනවා නම් ඒක 7 years experience බලනවා. ඊට එහෙම නැත්නම් having obtained certificate of proficiency not below more than NVQ level 5 issued by technical and VTA accepted by Territory and Vocational Education. එහෙම නැත්නම් NVQ level 5 වෙනි මට්ටමේ සහ අවුරුදු 12ක experience එකක් තියෙන්න ඕනේ. ඒකෙත් කියනවා preference will be given to those who have experience foreign funded projects වල වැඩ කරලා තියෙනවා නම් ඒ වගේම candidates with rural roads experience will be an added advantage කියලා තියෙනවා. ග්‍රාමීය මාර්ග සම්බන්ධයෙන් experience එකක් තියෙනවා නම් ඒක වැදගත් කියලා කියන්නේ. technical officer irrigation සම්බන්ධයෙන් තියෙනවා vacancies 4ක්. ඒ කියන්නේ technical officers ලා 4 දෙනෙක් එතන ගන්නවා. මේක ගන්න Jaffna Trincomalee අනුරාධපුර සහ බදුල්ල සම්බන්ධයෙන් ගන්න successfully completed bachelor's degree in the relevant field with at least 2 years experience බලනවා යාලට bachelor's degree එක සහ ඊට අමතරව අවුරුදු 2ක පළපුරුද්ද බලනවා. having obtained a certificate of proficiency not below more than NVQ level 7 සහ 2 years experience පුළුවන්. එහෙම නැත්නම් NVQ level 6 තියෙන කෙනෙකුට at least 7 years experience තියෙනවා. එහෙම නැත්නම් NVQ level 5 වෙනි මට්ටමේ සහතිකයක් සමග අවුරුදු 12ක experience එක බලනවා. ඒකෙත් කලින් වගේම තමයි තියෙන්නේ foreign funded projects වල වැඩ කරලා තියෙනවා chance එක වැඩි. accounts assistant post එක තියෙන බදුල්ලෙම තමයි තියෙන්නේ. minimum educational qualification experience තියෙන්නේ. having passed GC O-level examination in 6 subjects with 3 credit passes including English and Sinhala or Tamil language. having passed 3 subjects in the one sitting GC A-level examination කියලා තියෙන්නේ. A-level exam එකේ passes 3ක් තියෙනෝනේ පළවෙනි අතට වාඩිලා. ඊට අමතරව O-level examination වල O-level exam එකේ 6 subjects pass වෙන්න ඕනේ. 3 credit passes තියෙන්න ඕනේ. include වෙන්න ඕනේ ඉංග්‍රීසි Sinhala or Tamil භාෂාවට and 3 years or above experience as an accounts assistant in foreign funded projects කියලා තියෙනවා. foreign එක කියන්නේ විදේශ ආධාර සහිත ව්‍යාපෘතියක අවුරුදු 3කට වඩා වැඩි පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඊට අමතරව knowledge in the use of MS Office packages and computer based accounting system is required කියලා තියෙනවා. MS Office package එක සම්බන්ධයෙන් සහ computer based accounting system එක සම්බන්ධයෙන් knowledge එක තියෙන්න ඕනේ. drivers සම්බන්ධයෙන් තියෙන drivers 6ක් තියෙනවා. Colombo එකක් තියෙනවා. Jaffna දෙකක් තියෙනවා. Trincomalee එකක් තියෙනවා. බදුල්ල දෙකක් තියෙනවා. මේකේ minimum education qualifications and experience කියලා තියෙන්නේ. pass the GC O-level in 6 subjects in one sitting with 2 credit passes and good mechanical knowledge and hold a valid driving license and minimum 5 years experience as a driver of foreign funded projects කියලා තියෙන්නේ. කියන්නේ 6යි දෙකක් තියෙන්න ඕනේ. C දෙකක් තියෙන්න ඕනේ O-level වලට. subject 6ක් pass වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම valid driving license එකක් තියෙන්න ඕනේ. 5 years experience එකක් තියෙන්න ඕනේ. as a driver කෙනෙක් හැටියට අවුරුදු 5ක් පළපුරුද්දක් තියෙන්න ඕනේ. foreign funded project එක වැඩ කරලා තියෙනවා නම් ඒක chance එකක්. එහෙම නැත්නම් drivers who confirmed in the public service
provincial public service including local authorities, public corporations, statutory board and full government owned companies are also eligible. රාජ්‍ය සේවය සහ ඒ අදාළ government body එක වැඩ කරපු කෙනෙකුට apply කරන අවස්ථාව තියෙනවා. Duties and responsibilities to save safe drive and maintain project vehicle is good condition කියලා තියෙන්නේ. ආරක්ෂිතව drive කරන්න තියෙනෝනේ. ඒ vehicles අනිවාර්යෙන් good condition එකෙන් හොඳ තත්ත්වයෙන් maintain කරන්න එයාට duty එක සහ වගකීම තියෙනවා. ඊට අමතරව office assistant one post in Jaffna වල තියෙන්නේ. minimum education qualification and experience තියෙන්නේ. O levels තියෙන 6 subjects වලින් පාස් වෙලා පළවෙනි වතාවට 2 credit passes තියෙනෝනේ. and minimum 5 years experience as an office assistant in foreign funded projects වල foreign විදේශ ආධාර සහිත project එක වැඩ කරලා තියෙනෝනේ. අවුරුදු 5කට වඩා වැඩි පළපුරුද්දක් තියෙන. general conditions තියෙන. method of selection තියෙන. shortlisted applications based on qualifications experience will be call and interview කියනවා. shortlist කරනවා මේකේ. ඔයගේ qualifications and experience වලට අනුව age limit එක දාලා තියෙනවා. as per the management service circular number 01/2026 කියලා තියෙන dated February 2 2026 කියලා තියෙන. මම මේක ගත්ත 18:45 කෙනෙකුට ඔයාලට apply කරන්න පුළුවන්. EPFETF වල contribution එක තියෙනවා. ඒ වගේම තමයි terms of employment කියලා තියෙනවා. මේකේ terms of employment තියෙන all appointments will be on a contract basic 1 year term කියලා තියෙන්නේ. Initially with facility for service extension contract basic annually depend on the duration of the project කියලා තියෙන්නේ. project එකේ තියෙන තත්ත්වය අනුව ඔයගේ මේ කාල සීමාව අධික කරන්න අවස්ථාවක් තියෙනවා. The officers who have serving the public sector අනිවාර්යයෙන්ම එයාලා apply කරන්න තමන්ගේ department head මාර්ගයෙන් තමයි apply කරන්න ඕනේ. මේකේ දානක් දෙක තියෙනවා. interest person are requested to forward their curriculum material with the copies of relevant education qualifications and experience certificates to the Secretary Minister of Public Administration, Provincial Council and Local Government, Provincial Council and Local Government Division number 330 Union Place Colombo 2 කියන එක තමයි යවන්න තියෙන්නේ. 3ට කලින් අප්‍රේල් මාසේ 24 රෙජිස්ටර් පෝස්ට් එවන්න ඕනේ. අනිවාර්යයෙන්ම තමන් ඇප්ලයි කරන තනතුර name of the post should be written on the top left hand corner on the envelope කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම කරන්න ඔයාලට සුසුකම් තියෙන කෙනෙක් ඇප්ලයි කරන්න. හොඳ අවස්ථා 18ක් තියෙන්නේ. නටු පරිමාණය ඉතාම විශාලයි. ඉතින් ඒක නිසා හොඳ අවස්ථාවකට යන්න තියෙන රැකියා කීපයක් තියෙන්නේ. රැකියා 18ක් තියෙනවා. ඉතින් ඇප්ලයි කරලා ඉක්මනටම තමන්ගේ ගමන සාර්ථක කරගන්න. එහෙනම් අද අපි නවතින කියලා තීරණය කරනවා. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ඔයාලට ජයග්‍රාහී දවසක්.